හරි. ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද ලෙක්චරර් කෙනෙක් වෙන්නේ? මේක ඇචීව් කරන්න පුළුවන් ටාගට් එකක්ද නැද්ද? උත්තරය මේක ඔයාට ඇචීව් කරන්න පුළුවන් ටාගට් එකක්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් කොහොමද ඔයාගේ ලෙක්චරර් ඩ්‍රීම් එක යථාර්ථයක් කරගන්න කියලා. ඉතින් මේ ප්‍රශ්නය මගෙන් ගොඩාක්ම අහලා තිබුණේ මේ වෙද්දී A levels කරන කට්ටිය ඒ වගේම මේ වෙද්දී යුනිවර්සිටිස් වල ඉන්න අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා දැන් ලෙක්චරර් කෙනෙක් වෙන්න කලින් මුලින්ම ආට සිද්ධ වෙනවා යුනිවර්සිටි එකට එන්න. ඉතින් පාසලේ ඉඳලා විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා වැඩ කරන්නේ කොහොමද, කැම්පස් එන්න වැඩ කරන්නේ කොහොමද කියන එක අපි වෙනම එපිසෝඩ් එකකින් කතා කරමු. අද අපි කතා කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් පස්සේ ඔයා කොහොමද ඔයාගේ ටාගට් එකට වැඩ කරන්නේ කියලා. පළවෙනිම දේ තමයි ඔයා විශ්වවිද්‍යාලයට ආව දවසේ ඉඳලා ඔයාගේ ටාගට් එක වෙන්න ඕනි ෆස්ට් ක්ලාස් එකක්. ඉතින් ඔයාගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක මොකක් වුණත් ප්‍රශ්නයක්